හරි ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න හදන්නේ අපේ ඩයලොග් සිම් එකට කොහොමද අපි ගෙදරදම අන්ලිමිටඩ් TikTok පැකේජ් ඇක්ටිව් කරගන්න කියලා. ඉතින් මේ වෙනකොට ඩයලොග් එකෙන් අපිට අන්ලිමිටඩ් TikTok පැකේජස් කිහිපයක්ම දීලා තිනවා. ඉතින් අපි බලමු මේ පැකේජ් වල ගාන කොහොමද, ඒ වගේම අපේ ෆෝන් එකට මෙවුවා අපි ලේසියෙන්ම ඇක්ටිව් කරගන්න කොහොමද කියලා. ඉතින් මේ වැඩේ කරන්න ඔයාලා ඉස්සරම ඔයාලගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන ටයිප් කරගන්න #678යි# කියලා ටයිප් කරගෙන ඔයා මේක සෙන්ඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා යන්න ඕන මේක මේ තුන්වෙනියට තියෙන මොබයිල් ඩේටා ප්ලෑන් කියන එකට යන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න උලම් මෙන්න මෙතන හතරවෙනියට තියෙනවා TikTok plans කියලා. ඉතින් ඔයා මේ TikTok plans කියන එකට යන්න ඕන. ඉතින් ඒකට යන්න අංක 4 ටයිප් කරලා මෙතන send දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න උලම් මේ ඩයලොග් ආයතන විසින් අපිට TikTok මේ පැකේජස් 3ක් දීලා තිනවා. ඉතින් ඉස්සරම ඔයාලට බලා ගන්න පුළුවන් රුපියල් 277ට TikTok අපිට දවස් 30ක් පාවිච්චි කරන්න පුළුවන් 10GB data හම්බ වෙනවා අපිට. ඉතින් ඒක අන්ලිමිටඩ් නෙවෙයි, අපිට දවස් 30කට GB 10ක් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ දෙවෙනියට බලා ගන්න පුළුවන් රුපියල් 297ට අන්ලිමිටඩ් පැකේජ් එකක් තියෙනවා TikTok වලට. ඒක දවස් 7යි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තුන්වෙනියට බලන්න පුළුවන් TikTok අන්ලිමිටඩ් දවස් 30 පැකේජ් එක රුපියල් 997ක් වෙනවා මේ පැකේජ් එක. ඉතින් ඔයාලට මේ පැකේජ් තුනම ඔයාලගේ ෆෝන් එකට මේ ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉස්සරම ඔයාලා කරන්න ඕන ඔයාලගේ ෆෝන් එකට ඔයා මේ පළවෙනි පැකේජ් එක ඇක්ටිව් කරගන්නවා නම් රුපියල් 277ක් රීලෝඩ් කරගන්න ඕන. ඉතින් රුපියල් 277ක් රීලෝඩ් කරන්න බැරි හින්දා ඔයාට රුපියල් 300කම කාඩ් දාන්න වෙනවා. ඉතින් ඔයාලට මේක ඔයාලගේ ෂොප් එකෙනුත් දාගන්න පුළුවන්. ගෙදර දැම්ම දාගන්නත් පුළුවන්. ඔයාලට රුපියල් 300ක් රීලෝඩ් කරලා මේ උඩම පළවෙනි තියෙන 277 පැකේජ් එක මේ ඇක්ටිව් කරගන්න පුළුවන්. ඒ වගේම යට තියෙන පැකේජ් දෙකත් ඒ විදිහට ඔයාලට ඇක්ටිව් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ පළවෙනි පැකේජ් එක ඇක්ටිව් කරගන්න යනවා. ඉතින් ඒකට මම අංක 1 ටයිප් කරගන්නම්. මේ 277 පැකේජ් එක. ඒක අපිට දවස් 30ක් තියෙනවා. ඒ වගේම අපිට GB 10යි හම්බෙන්නේ. ඉතින් අපිට මේක ඇක්ටිව් කරගන්න පුළුවන්. මෙතන ඇක්ටිව් කියන එකට යන්න ඕනේ. ඒකට අංක 1 ටයිප් කරලා මෙතන send දෙන්න තියෙන්නේ. ඉතින් මේ වැඩේ කරන්න අපේ රුපියල් 300ක් විතර අපේ ෆෝන් එකට රීලෝඩ් කරලා ඉන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ මගේ ෆෝන් එකට මගේ බැලන්ස් එක මදි කියලා වැටෙනවා. ඉතින් මම මේ වෙලාවේ මේ පැකේජ් එක දාගන්නයි. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට මේ පැකේජ් එක ඔයාලගේ ෆෝන් එකට ඇක්ටිව් කරගන්න පුළුවන් මේ TikTok පැකේජ් ටික. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් කරන්න මේ ගානට මේ පැකේජ් මේ ඇත්තටම වාසිදායකද කියලා ඔයාලගේ අදහස පල්ලෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.